පැහැදිලි කරන්නම්. එතකොට ඔයා අපි හිතමු ලංකාවේ ඉඳගෙන නිව්සීලන්ත වලට එනවා නම් ඔයා වර්කින් වීසා වලට ආවත්. ඒ කියන්නේ මෙහි කෙලින්ම ජොබ් එකකට ඔයා ආවත් අනිවාර්යෙන්ම අපි දන්නවා ඒක රහසක් නෙමෙයි. ඔයාට ඩිරෙක්ට් ජොබ් එකක් හොයාගන්න අමාරුයි. ඔයාට ඒකට ලක්ෂ ගාණක් ගෙවන්න වෙනවා. ඒක ඉල්ලීගල් තමයි. නමුත් ලංකාවේ කෙනෙකුට මෙහෙට එනකොට ගොඩක් වෙලාවට එන්නේ තියෙන්නේ මේ තත්ත්වය. ස්ටුඩන්ට් වීසාව කියලා හිතනකො අනිවාර්යෙන්ම ලංකාවේ මුදලින් කෝටියකට වඩා ඒ කියන්නේ ඔයාට අවුරුද්දක් ස්ටුඩන්ට් ෆීස් ගෙවන්නේ කැම්පස් එකට ෆීස් ගෙවලා ඊට පස්සේ ඔයා ඒ කෝස් එකේ අවුරුද්දක ඒ චාර්ජස් ගෙවලා ඔයාට ඊළඟ අවුරුද්දේදී ස්ටඩීස් කරන්න ඕන ෂෝ මනි ඒව පෙන්නලා ඒව කරනකොට අනිවාර්යෙන් ඒත් කොහොමත් රුපියල් කෝටිය පන්නලා ඔයාගේ ඔයාට වියදමක් දරන්න වෙනවා ස්ටුඩන්ට් වීසා විදියට ආවත්. ඉතින් ඔය ක්‍රම දෙකෙන් එක් විදියකට ආවත් අනිවාර්යෙන්ම ඔයාගේ ලංකාවේ මුදලින් ලංකාවේ තිබිච්ච රුපියල් කෝටියකට වඩා මුදලක් ඔයා දරලා තමයි නිව්සීලන්ත වලට එන්න ඕන. එතකොට අපි හිතමු ලංකාවේ රුපියල් කෝටියක් තියෙන කෙනෙක් කියන්නේ ඔයා හොඳ ස්ථාවරත්වයක් තිබිච්ච යම්කිසි යමක් තිබුණ කෙනෙක් තමයි ඉතින් දැන් මේ නිව්සීලන්ත වලට එන්නේ. ඇවිල්ලා සමහරට ඔයා මෙහෙම එනකොට ඔයාගේ ලංකාවේ තිච්ච වාහනේ විකුණලා හරි ඉඩම විකුණලා හරි මොනවා හරි ලොකු ණයක් වෙලා හරි තමයි ඔයාට නිව්සීලන්ත වලට එන්නේ. දැන් නිව්සීලන්ත වලට ගොඩක් වෙලාවට එනකොට ඉතින් දැන් අපි හිතමු එක්ක ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් හොඳට කියන්නේ උගත් කෙනෙක් එන්නේ ක්වොලිෆිකේෂන්ස් තියෙන කෙනෙක් එන්නේ හොඳ ජොබ් එකක් කරපු කෙනෙකුට තමයි ඉතින් ක්වොලිෆිකේෂන්ස් දෙක නිව්සීලන්ත වලට එන්න වෙන්නේ. ඇවිල්ලා ඔයාට මුහුණ දෙන්න වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපි හිතමු ඔයා ලංකාවේ කරපු ජොබ් එකට සාපේක්ෂව ඔයාට මෙහෙ ඇවිල්ලා ඔයා අපි හිතමු බැංක් එකක වැඩ කර කෙනෙක් ටීචර් කෙනෙක් නර්ස් කෙනෙක් මොන හරි හොඳ ජොබ් එකක් කරපු කෙනෙකුට ඔයාට ඒ තත්ත්වෙටම ගොඩක් වෙලාවට එන්න අමාරුයි. ඉතින් ස්ටුඩන්ට් වීසා වගේ ආවොත් ඔයාට සතියට පැය 25ක් වැඩ කරන්න පුළුවන්. ඔයා ජොබ් එකක් හොයාගන්න වෙනවා. එතකොට නිව්සීලන්ත වල දැන්ට තියෙන තත්ත්වය තමයි ඉතින් සිටිසන්ස්ලා ගෙනුත් 1,70,000කට විතර නවසීලන්තයේ ජොබ් නැති විරකියාව ඉහළම අවස්ථාවක තමයි නිව්සීලන්ත දැන් මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ජොබ් එකක් හොයාගන්න එක කෙනෙකුට සති දෙකක් තුනක් මාසයක් ඒක කියන්න බෑ. කෙනෙක්ගේ ලක් එක මත යාගේ ක්වොලිෆිකේෂන්ස් මත යාට තියෙන කන්ටැක්ට්ස් මත ඒක වෙනස් වෙනවා. නමුත් ඉතින් කොහොම වුණත් මාසයක් එකමාරක් ඇට්ලීස්ට් එයාට ඉඳලා ටිකක් දඟලලා තමයි ජොබ් එකක් හොයාගන්න වෙන්නේ. කෙලින්ම ජොබ් එකට එන කෙනෙක් ගැන කතා කරත් ඒත් ඉතින් එයාට ඇවිල්ලා මෙහෙ සෙටල් වෙනවා කියන්නෙම දැන් අර කෝටියක විතර ණයක් හෝ විශාල මුදලක් වියදම් කරපු කෙනා මෙහෙට ඇවිල්ලා ජොබ් එක පටන් ගනිද්දිම ලොකු පීඩනයක් එක්ක එන්නේ. දෙවෙනි කාරණේ එකක් පැත්තකින් සල්ලි වලින් එයාට පීඩනයක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මං කිව්වේ දැන් අර හොඳ ජොබ් එකක් කරපු කෙනෙකුට මෙහෙ බොහොම පොඩි ජොබ් එකකින් තමයි යාට ජීවිතේ පටන් ගන්න වෙන්නේ. එතකොට යාට එතනක් පීඩනයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මගෙත් එකම ඉන්නවා නිව්සීලන්ත ඩිග්‍රී තියෙන මාස්ටර්ස් තියෙන අය උනාට පොඩි ජොබ් එකක් කරන්න එක්කෝ HCA කෙනෙක් වෙන්න පුළුවන් එක්කෝ ක්ලීනින් ජොබ් එකක් වෙන්න පුළුවන්. ඊටත් වඩා පොඩි ජොබ්ස් වෙන්න පුළුවන්. අර අපි කතා කරාට එහෙම පිළිගැනීමේ ප්‍රශ්නයක් නැහැ මෙහෙම නමුත් මෙන්ටලි Tamanට ඒක දැනෙන ප්‍රමාණයක් දෙනවා. මං ලංකාවේ මෙහෙම ජොබ් එකක් කර කෙනෙක් නේද? නමුත් මං අද මෙහෙම නේද කරන්නේ කියලා ලොකු පීඩනයක් Tamanට දැනෙනවා ඒ තුල. ඒ පාර සල්ලි අතිනුත් අරම ප්‍රශ්නයක් තියෙනකොට දැන් ස්ටුඩන්ට් වීසා වගේ ආපු කෙනෙක් නම් ජොබ් එකකුත් හොයාගන්න ප්‍රශ්නයක් තියෙද්දි ඔයාට ඉතින් හරිය අමාරුයි මේ පළවෙනි කාල සීමාවන් වලදී. ඊට පස්සේ අපි හිතමු ඔයා යම් කිසි විදිහකින් ඔයා මාස දෙකක් තුනක් ගිය තැනදී ජොබ් එකක් හොයාගත්තා. නැත්නම් කෙලින්ම ජොබ් එකට ආගෙන නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා ඔය ලැන්ග්වේජ් එකත් එක්ක එහෙම ටිකක් ස්ට්‍රගල් කරලා ඉවරලා අපි හිතමු ටිකක් ඔයා ඔන්න යම් කිසි ප්‍රමාණයකට සවයි වීමක් වුණා කියලා නිව්සීලන්ත වල. ඊට පස්සේ ඔයා වාහනයක් වගේ ගන්නවා. ඊට පස්සේ ඔයාට අර එතන පොඩි ෆැසිලිටි එකක් තියෙනවා. දැන් කාර් එකක් වගේ වුණා. මුකුත්ම ඩවුන් පේමන්ට් එකක් නැතුව ඔයාට මෙහි කාර් එකක් ගන්න පුළුවන්. ඔයාගේ සැලරි ෂීට්ස් විතරක් දෙනකොට ඊට පස්සේ ඔයා කාර් එකක් ගත්තා නම් ඊට පස්සේ ඒකට ඉන්ෂුරන්ස් ගෙවන්න. මේව ඉතින් ඔන්න ඔයාට දැන් ටික ටික බිල්ස් ඇඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා ආපු දවසේ ඉඳන් ඔයාට ජොබ් එකක් තිබුණත් නැතත් ඔයා හැම සතියෙම ඔයාට බිල්ස් එනවා. එතකොට ඔයාගේ ෆෝන් බිල් ඊට පස්සේ කෑමට බීමට ඊට පස්සේ ඉන්න තැනට රෙන්ට් එකට. ඒතකොට මේව එකක්වත් අපි ලංකාවට සාපේක්ෂව කතා කරොත් පොඩි එකක්වත්ම පොඩි ප්‍රමාණවල වල බිල්ස් නෙමෙයි එන්නේ. අපි හිතමු චූටි දුරක උනත් ගියොත් Uber එක වගේ රුපියල් 10,000කට වඩා වැඩි වෙන්න පුළුවන් එකපාරක්. අන්න ඒ වගේ තමයි ඉතින් කෑමකට මොනවා හරි පිටකට ගියත් ඉතින් ලොකු ගණන් වලින් තමයි යන්නේ. එතකොට අර ලංකාවේ ඉඳන් එකපාරට ආපු කෙනෙකුට එකපාරට මේක දරා ගන්න බැරි වගේ ලොකු පීඩනයක් එන්න පුළුවන්. ඉතින් ඒ විතරකුත් නෙමෙයි
නිව්සීලන්ඩ් වලට ඉතින් මුලින්ම ආපු කෙනෙකුට මුලින්ම හිතන දෙයක් තමයි ඔයා දැන් ඇවිල්ලා පොඩි කාමරයක් ගත්තත් අපි හිතන්න දැන් මම ඉන්න ගෙදර කාමර දෙකයි තියෙන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 4,40,000ක් මම මාසෙට ගෙවනවා කාමර දෙකයි තියෙන අපි 3 දෙනා ඉන්නේ ඉතින් 4,40,000 කියන්නේ ලොකු ගාණක් දැන් අපිට ලංකාවේ දෙනා හිතන අයියෝ කොච්චර හොඳ ගෙදරක කොච්චර හොටල් එකකුණත් ඉන්න පුළුවන් ඒ වගේ මුදලක් දරද්දි කියලා අර එහෙම දැනෙනවා ඒ කියන්නේ අයියෝ මට ලංකාවේ නම් මේ මුදල දරද්දි කොච්චර හොඳට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ද මම කොච්චර ඒ කියන්නේ හොඳ ජොබ් එකක් කරපු කෙනෙක් ඊට පස්සේ හොඳට මං මුලින්ම කර කෝටියක් විතර වියදම් කරනවා කියන්නේ හොඳ ස්ථාවරත්වයක් තිබිච්ච කෙනෙක් එකපාරටම නිව්සීලන්ඩ් වලට ඇවිල්ලා පොඩි ජොබ් එකක් කරන්න වෙද්දී චූටි කාමරයක් ඇතුළත ලොකු වියදමක් දරලා හිර වෙලා ඉන්න හම්බෙද්දී ඊට පස්සේ තමන්ගේ යාළුවෝ ස්ටාෆ් එක කවුරුවත් නැති වෙද්දී අනිත් එක දැන් මේවයි එක ගෙදරකට එක ගයක් කවුරුවක් කතා කරන්නේ නැහැ hina වෙන්නේ නැහැ අපි අඳුරන්නේ නැහැ අපිට යාළුවෝ ඇත්තේ නැහැ ඉතින් හරි අමාරුයි ඉතින් මුල කාලේ ඉතින් අපි යාළුවෝ හොයාගෙන මේව කරාදී ඉතින් මෙන්න මේ ප්‍රශ්න ලංකාවේ ඉඳන් නිව්සීලන්ඩ් වලට හෝ ලංකාවේ ඉඳන් යම් කිසි රටකට යන ඕනම කෙනෙකුට මුල කාලේදී අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න එනවා ඊට පස්සේ දැන් එපා වෙලා දමල ගහලා යන්නවත් Tamanට සල්ලි නැහැ මොකද යන්න සල්ලි එකතු කරන්න ගත්තත් ටිකට්ස් වලට වීසා වලට සෑහෙන වියදමක් යනවා යන්න විදියකුත් නැහැ මොකද සියලු සේසද Tamanගේ නැති නාස්ති වෙලා වියදම් කරලා දාලා කරලා ඉවරයි මෙහෙට ඔයා එන්න හදද්දී. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත කතාව. ඉතින් මෙතනදී දැන් හැමෝම හිතන්නේ ඇත්තටම මම යනවද නැද්ද? එතකොට ඔයාට මම හැමදාම කියන දෙයක් තමයි දැන් ඔයාලා ආව හෝ නාව හෝ ඒක මට බලපාන දෙයක් නෙවෙයි නමුත් තමන් තීරණයක් ගන්න ඉතින් මේ හැම දෙයක්ම සලකා බලන්න. ඒ කියන්නේ මේකේ pros and cons දෙපැත්තම තියෙනවා. මේකේ එන එකෙන් ඊට පස්සේ අපි හිතමු ඔයා යම් කිසි අවුරුදු දෙකක් හෝ ඔයාගේ ජොබ් එක අනුව දෙකක් හෝ තුනක් ඇද්දි ඔයාට රෙසිඩන්ට් ගන්න පුළුවන් කියලා PR දාගන්න පුළුවන් කියලා. අන්න එතනින් පස්සේ තමයි ඔයාට යම් කිසි විදියකින් සැනසීමක් සතුටක් හෝ යම් කිසි දෙයක් ඒ කියන්නේ මේ රටේ තියෙන ෆැසිලිටිස් බෙනිෆිට්ස් අපිට මොනවා හරි දෙයක් ඔන්න දැන් නම් මම සෙටල් කියලා තැනට එන්න නම් අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් 4ක් පුදුමාකාර පීඩනයක පුදුමාකාර ප්‍රශ්න ගොඩක ඔයාට හැමදාම ප්‍රශ්න එක්ක ෆයිට් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් දැන් අපි හිතමු අපි කොරියන් යන කෙනෙක් නම් එයා කෙලින්ම ටාගට් කරගෙන යන්නේ අවුරුදු 5ක් මම ගියා ඒ ගාන earn කරගත්තා මම ආපහු ලංකාවට ආව කියලා ලංකාවේ සර්වයිව් සෙටල් වෙන විදිහ එයා ප්ලෑන් කරගෙනමයි යන්නේ ඩුබායි යන කෙනෙක් සිංගප්පූරු යන කෙනෙක් අපි මෙහෙම තමයි කරන්නේ ලංකාවට මං ආයෙනවා කියන තැනනේ යන්නේ නමුත් නිව්සීලන්ඩ් එන කෙනෙකුට ඔයාට PR පාත් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම එන්නේ මෙහෙ සෙටල් වෙනවා කියලා ප්ලෑන් එකේ. එතකොට ඔයා ආවිල්ලා යම්කිසි මුදලක් එකතු කරගෙන ගයක් වගේ අරගෙන වාහනයක් වගේ ගන්නවා කිව්වහම අර පළවෙනි අවුරුදු ගානේ තියෙනවා non stop ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාට අනිත් එක තමයි දැන් අපි මේක ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරා මෙච්චර මං මාසෙට ලක්ෂ 9ක් හොයනවා ලක්ෂ 12ක් හොයනවා අපි කියලා අපි කැල්කියුලේට් කරලා බැලුවට ඇත්තටම ඊට සමානම මුදලක් අපිට වියදමක් අනිවාර්ය බිල්ස් තියෙනවා. ඉතින් ඒක නිසා මුදලක් එකතු කරගන්නව කියන එක හරි අමාරුයි. අනිත් එක තමයි දැන් ලංකාවේ තනියම ආපු කෙනෙක් නම් ඔයාගේ ෆැමිලි එක ගෙන්න ගන්න. ඊට පස්සේ ටිකට් වලට වීසා වලට ඉමිග්‍රේෂන්ස් වලට වීසා ෆීස් වලට ගෙවන්න ගියාම අර එකතු කරගන්න මුදල අනිවාර්යෙන් පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද ඒව ඉවරයි. රෙසිඩන්සි දානදී 6000 ගාණක් යනවා. يعني ලක්ෂ 12යි ගාණක්. ඉතින් මේ වගේ අර එකතු කරගන්න මුදල හැම අවුරුද්දටම අදාළව මුල කාලෙදී අනිවාර්යෙන් වියදමුකුත් තියෙනවා. ඉතින් ඒක නිසා රට ආපු මුල කාලේ අවුරුදු 3ක් 4ක් මේ හොඳ රටකට ආපු ඕනම කෙනෙක් ලොකු පීඩනයක ඉන්නවා. විශේෂයෙන්ම මේ කාලෙදී නිව්සීලන්ඩ් වල නම් ජොබ්ස් නැති ප්‍රශ්නෙත් එක්ක ඊට පස්සේ ජොබ් එකක් ඇත්තටම හොයාගන්න බෑ. තමන් කැමති ජොබ් එකක් හොයාගන්න බෑ. තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් වලට ගැලපෙන ජොබ් එකක් හොයාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්නත් එක්ක කෙනෙකුට එපාම වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට රෙකමන්ඩ් කරන්නේ නෑ මම නම් කියන තැනට හිත හදාගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. නමුත් අර ඔය අවුරුදු කාල සීමාව පහු කරාට පස්සේ යම්කිසි කෙනෙකුට තමන්ට සෙටල් වෙන්න පුළුවන්, සර්වයිව් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට අවුරුදු ගණනාවක් බලන් ඉන්න වෙනවා. අවුරුදු 4ක් 5ක් ඔය කට්ට කෑවට පස්සේ ඔයාගේ හීන වලට යන්න පුළුවන්. ඉතින් ඔයාම ඩිසයිඩ් කරන්න මේ ප්‍රශ්න වලට මුහුණ දීලා මම යම්කිසි දවසක මගේ හීන වලට යනවද නැත්නම් ලංකාවේ මේ විදිය හොඳයිද කියන එක ඉතින් අනිවාර්යයෙන්ම ඔයාම තමයි තීරණය කරන්න ඕන. හැබැයි මෙන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කියන එක නම් මම අනිවාර්යයෙන්ම පැහැදිලිවම අත්දැකීමෙන් කියනවා. thank you හැමෝටම වීඩියෝ එක බලුවට.